ස්විමින් අර මොන හරි කැමති ස්පෝර්ට් එකක් තියෙනවද? water polo. water polo. කවුද water polo women's champions ලා ලෝකේ? අපේ ඉසා. ඔයාගේ කැඩිලා තියෙන වටිනාම වස්තුව මොකද්ද? මගේ වටිනා කියන්නේ මගේ කඩන්න දෙයක් තව ඉතුරු වෙලා නෑ. එහෙම මෙහෙම පැද්දෙනකොට කන්න හිතෙනවා. එයාට කන්න මොනවද හදන්න ඕන? කෑම සම්පූර්ණ නතර කරන්න ඕන. ඒ වුණාට මට බඩගිනිනේ. බුදුදහම ඇතුලේ හිර වෙලා නම් ඉන්නේ කන්න අයිතියක් නැහැ. මාත් එන්න. මැරෙන්නද හදන්නේ? මැරෙන්න ඕන නම් ගියාට කමක්. ඉතින් අපි ටිකක් දුර කඩේකට යන්න. මට ආසයි එහෙම කඩේකට ගිහලා කන්න. බුදුදහම පිට වෙච්ච එකක් ඉන්නව නම් කහපල්ලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං ගැව්වා. බිමතාගෙන ගැව්වේ නෑ යබයි. what තල්ල කර ගැව්වේ. ඒක හිටියදරි එලෝලෝල. චන්ඩි පට්ටද හිටියා. ඇතරයි ගැහුවත්ද පොෂ් කරවා හිදරද හට හිත එතම සොයි ගව වැර. ඉති ඇදල ගත්ත ඇදල ගත්ත මොනොත්තන ඇතුළ ගත්තයෝ හැබ මංහිතන්න ඇදලා හලතාන්න ඒ කාලේ මම පාක්කයා තින්තද ගෑවේ වතුරද ගෑවේ තීන්තද ගෑවේ වතුරද ඊට පස්සේ මං පාස් ඕන කියන කිවෙන්නේ ඊළඟට ටික පුතා. ඔය එක එක තීන්ත වලින් බැට කාලා ඉන්න කොටයි මට සෙට්ටුනේ ඔන්න අයියගේ හරි ජව සම්පන්නයි. රත්තරන් වගේ. ඔයාලා නම් ගොඩ ගියා. ඒක තමයිනේ. අපේ එක්කිනා ඉස්සරට වඩා වේගයෙන් වැඩ කරන විදිය මට තේරෙනවා. ඇයි ඉතින් දැන් හැමෝටම හාගන්න ඕනේ අපේ එක්කිනාගෙන්. අපේ එක්කිනාගේක වගේමයි. අනේ ඒක දිග්ගයිනේ. හිත ඇද්දීලා යනවා. මම මේ කිව්වේ අපේ එක්කිනයි ඔයාගේ එක්කිනයි දෙන්නටම තියෙන එක වගේම. අපේ එක්කිනා ගොඩ විතරක් නෙමෙයි. මඩ කොනවා යටවදින්නේ උසයිනේ කාගේද? ඔයගේද? ඔන්න බේසිකි පුතා මට දැන් උලත් එකයි පිලත් එකයි ඔය වගේ නෙමෙයි. මොකද්ද කිව්වේ? නේ මං කිව්වේ අම්මගේ රෙද්ද මේකට ඉතින් බර දැනෙන්නෙත් නෑනේ. අපේ එක්කිනා නිතරම කියනවා. කොච්චර බර ඇද්දත් ගාණක්වත් නෑ. මම තමයි මහ පග්ගෙඩියා අවකරාට හොඳ වැඩේ. කලින් පොලක් චොර වුණා. අලුත් කෙනා කොර වුණා. හැම කෙනාම එකයි කියලා තේරෙනකොට කොර වුණා. වරෙන් පට්ට වේසි අම්මායාගේ පකේට් ආදාර අයින් වෙන පුත්තෝ අයින් වෙන්න පාක්කේ ෆැන්සියට පකත් ගෙනියනවා. ලෙඩ දුකට පිට වෙන්න ඕනේ. ඒත් එයාලගේ ලෙඩේ අමායටත් බෝවුණොත් එයාලගෙන් ලැබෙන්නේ පිම්පිය විතරයි නේද? what අමායට නිසා ගැන බයක් නෑ. නැෂරල් සාර්ස් මුසුවු නැෂරල් අමායට සාර්ස් මට්ටු කර සමුදු කරයි. මම ශමිලා ලියනාරච්චි. ආන්ටි ගැන මොනවද කියන්නේ දෝ? ඔයාට සක්කිලි 5යි. මගේ ගැනත් කියන්න බබා. පවනිත් එක කරේ මම හොඳට දන්නවා. කොහොමද කැරිය පිටියා බාන් අනේ දැනගන්නේ මම මොකද කියලා සුදුව බලන්නද? තුටි දීපක් ෆෝන් එක ළමයෙකුට දීපක් මේටික බලන්න. දැන් නම් ඔක්කොම සුදට පේන්නේ. සර් සුදු ඇපල්. වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ වරෙන් පට්ට වේසි වරෙන් වේසි අම්මුගාස අම්මුගා
හොඳ බබා වගේ දැන්වත් කියන්න මගේ ගැන. උඹ නිකම් පිම්පියෙක් විතරයි. ඈ